අද දින ධම්මචින්තා සදහම් සිතුවිල්ල සඳහා දායකත්වය දරනු ලබන්නේ ගණේමුල්ල කැන්දලියද්ද පාළුවේ පදිංචි පින්වත් විසල් චන්දිර පේමරත්න පුතණුවන්ට සෙත් පැතීම පිණිස දෙමාපියන් ආච්චි සීයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. අපි ඔබට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයෙන් ඒ දහම් අංශු මාත්‍රයක් අදත් දහම් සිතිවිල්ලක් විදිහට ඉදිරිපත් කරන්න තමයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි මේ මිනිස්සු ඒ වගේම දෙවියන් දුක නැති කරගත්තේ. යම්කිසි කෙනෙක්ගේ ජීවිතේ දුක සම්පූර්ණයෙන්ම නැති වුණා නම් යම් කෙනෙක් ළඟට පැමිණිලා ඒ තමයි බුදුරජාණන් වහන්සේ. අපේ ජීවිතේ යම් දුකක් තිබ්බනම් ඒ දුක අංශු මාත්‍රයක් හෝ නැති වුණා නම් බුදුරජාණන් වහන්සේ නිසා. දුක් නැති මුනිදානං බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඔබගේ ජීවිතය වලත් යම් විදිහට දුක තියෙන්න පුළුවන්. සමහර අය රෝග පීඩා නිසා දුක් විඳිනවා. සමහර අය ප්‍රිය විප්පයෝගයෙන් දුක් විඳිනවා. සමහර අය ස්වාමියා බිරිඳ නිසා දුක් විඳිනවා. සමහර අය දරුවෝ නිසා දුක් විඳිනවා. සමහර අය දෙමව්පියන් නිසා දුක් විඳිනවා. සමහර අය ඉඩකඩම් නිසා දුක් විඳිනවා. සමහර අය යාළු මිත්‍රාදීන් නිසා දුක් විඳිනවා. එක එක ස්වභාවයෙන් දුක පැමිණෙනවා. මෙතන දුකයි කියලා අපි මෙතන අතහැරලා තවත් තැනකට යනකොට එතන තව දුකක් තියෙනවා. අපි දුක කියන්නේ වතුර වගේ දෙයක් නම් අපි තැන් මාරු කරන එක හරියට භාජනය මාරු කරනවා වගේ. භාජනය මාරු වෙනකොට හැඩතල වෙනස් වුණාට දුක දුකමයි. ආන්නේ වගේ අපේ ජීවිතේට කොහෙන් හරි දුක එනවා. මේ ජීවිතේ දුක මත පිහිටලා තියෙන්නේ. මේ ලෝකේ සිනහ වෙන සෑම කෙනෙක්ගෙම සිනහව පිටිපස්සේ තියෙන දුක මුනිවරුන්ගේ හැරෙනකොට. මේ ලෝකේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම චිත්ත ප්‍රීතියෙන් සිනහ වෙන්නේ මුනිවරු. ඒ නිසා අපි කවද්ද එවැනි මුනිවරයෙක් විදියට සිනහ වෙන්නේ? කවද්ද මේ මුනිවරයෙක් විදියට සතුටු වෙන්නේ? ඊළඟ මොහොතේ දුක නොපැමිණෙන්නට කවද්ද සතුටු වෙන්නේ? අපි සතුටු වෙනකොට අපිට ඊළඟ මොහොතේ ආයෙ දුකක් එනවා. එතකොට අපි හඬනවා, වැළපෙනවා. මේකට පින් කරන්න ඕන. කුසල් කරන්න ඕන. මේ ධර්මයේ තියෙන වැඩපිළිවෙල පුරුදු කරන්න දක්ෂ වෙන්න ඕන. එතකොට අපිට හිතෙනවා අපිට පින් කරන්න අමාරුයි, කරදර වැඩි. එහෙනම් පින්වතුනි, කවද්ද අපි කරදර වලින් මිදෙන්නේ? කරදර වලින් මිදෙන්න කරදර පිටම පින් කරන්න ඕන. කුසල් කරන්න ඕන. ඇයි කරදර පිටම පින් කරන්නේ? ඇයි කරදර පිටම දුක් මේ කුසල් කරන්නේ? කරදර වලින් නිදහස් වීම පිණිස. මිනිස්සු දුකසේ ඉන්නවා. අපි කියනවා පින් කරන්න, කුසල කරන්න, මේකෙන් නිදහස් වෙන්න කියලා. අනේ ස්වාමීනි, කොහොමද අපි මේ දුක් විඳිනවා කරන්නේ? පින්වතුනි, දුක් විඳින්දම පීඩා විඳින්දම කුසල් කළ යුතුයි. පින් කළ යුතුයි. හේතුව කෙම? පින්වතුනි, ඒ පින් කරන්නේ, ඒ කුසල් කරන්නේ ඒ දුකෙන් නිදහස් වීම පිණිස. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගත්ත අය ඉන්නවා. මට දවසක් මෑණි කෙනෙක් මුණ ගැහුණා. ඒ මෑණියන් ගෙදර හරියට කරදර, දරුවන්ගේ කරදර, මොනුමුරන්ගේ කරදර. ඊට පස්සේ ඒ මෑණියෝ අසපුවට ඇවිල්ලා හරියට උදව් කරනවා, පින් කරනවා. ඉතින් මම දවසක් මෑණිට කිව්වා, මෑණියෝ මේ කරදර පිට කොහොමද එන්නේ? කිව්වා, ස්වාමීනි, කරදර පිට එන්න විදිහක් නෑ තමයි. නමුත් මං එනවා. මං එන්නේ මේ කරදර වලින් නිදහස් වීම පිණිස. බලන්න කොච්චර අර්ථය හිතට ගිහිල්ලාද කියලා. ඒ නිසා කරදර පිට කුසල් කරන්න. දුක පිට කුසල් කරන්න. කවදාවත් පින් කරන්න, කුසල් කරන්න හොඳ පරිසරයක් හැදිලා, හොඳට සාමකාමී වෙලා, සාමදාන වෙලා මේවා වෙයි කියලා හිතන්න එපා. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා ඔබ හොඳට හිතට ගන්න මේ දුක් පිට. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බලනකොට පටාචාරාගේ පවුලේ ඔක්කොම ওই විදිහට මැරුණ නැත්නම් පටාචාරාට විමුක්තියක් හම්බ වෙන්නේ නැහැ. ඔබ දැන් දුක් විඳිනවා නම්, ඔබගේ හිතට පීඩාවක් එනවා නම්, ඔබ ධර්මය අල්ලන්න. සමහරවිට ධර්මය හොයාගෙන යනකොට ඔබටම හිතෙයි මට මේක මගේ ජීවිතේ මම ලැබුව අත්දැකීම් මට ලබන්න වෙලා තියෙන්නේ මට ආශිර්වාදයක් පිණිස කියලා.
පටාචාරගේ ස්වාමියා මැරිලා දරුවෝ දෙන්න හිටියා නම් දරුවෝ දෙන්නට බැඳිලා අදටත් පටාචාර සසරේ. ඊට පස්සේ දරුවෝ දෙන්න මැරිලා දෙමව්පියෝ හිටියා නම් දෙමව්පියන්ගේ යටතේ ඉඳලා අදටත් පටාචාර සසරේ. ඊළඟට දෙමව්පියෝ මැරිලා සහෝදරයා හිටියා නම් සහෝදරයාගේ යටතේ අදටත් පටාචාර සසරේ. ඒ ඔක්කොම නැති වුණා. ඊළඟට පටාචාරට පිස්සු නොහැදුනා නම් පටාචාර ඔහි හිඟා කකා හරි ජීවත් වෙනවා. අදටත් සසරේ. පටාචාරට පිස්සු හැදුනා. ඊට පස්සේ පටාචාරා ගියා දැන් සම්පූර්ණයෙන්ම හිස හැරුණාත යනවා. ඒ හිස වෙන පැත්තකට හැරුණා නම් පටාචාර අදටත් සසරේ. ඒ හිස හැරුණේ සවැත් නුවර පැත්තට. බමුණෙක් පාරේ ඉඳලා කියනවා නර පැත්තට ඵලයන්. සවැත් නුවරට ඇඟිල්ල දික් කළා. වෙන පැත්තට ඇඟිල්ල දික් කළා නම් අදටත් සසරේ. පින කියන්නේ අద్භූත දෙයක්. පින කියන්නේ ආශ්චර්ය දෙයක්. ඒ නිසා මේ සසරේ Tamanට වෙන දේවල් අත්දැකීමක් කරගන්න. කුසලය ඒ තුලින් කුසල් වඩන්න. එන්න සෑම බාධකයක්ම යහපතක් කියලා හිතන්න. මානසික වැටෙන්න එපා. ඔබට පිහිට තියෙනවා මේ බුද්ධ ශාසනේ. ඉස්සර මතකයි කතාවක් තියෙනවා. මේ බූරුවෙකුට තරහා මිනිසෙන් බූරුව යන පාරේ ලොකු වලක් කැපුවා. වලක් කපලා බූරුව වැටුණා වලේ. ඊට පස්සේ අර මිනිසයාට තරහට ඇවිල්ලා බූරුවාගේ අර වලට වැටුණු බූරුවාගේ ඇඟට උඩින් පස් දානවා. පස් දාන්න මොකද එයා කරන්නේ? ඒ පස් දාන්න ඒ පස් ගොඩේ අඩිය තිතියා බූරුවා උඩට එනවා. උඩට ඇවිල්ලා අර මිනිසයා බලා ඉද්දිම උඩට පැනලා මිනිසයාට පයින් ගහගෙන බූරුවා පැනලා ගියා. අඩුම තරමේ බූරුවෙක්ගේ මොලයක්වත් ඕන. නැත්තම් අමාරුයි. වැටෙන ප්‍රශ්نين එනේන ප්‍රශ්نين යා වැටිලා ගියොත් යාට දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා එන සෑම දෙයක්ම හිතන්න මේක තමයි සසර කියලා. මේක තමයි ජීවිතය කියලා හිතන්න. මේක තමයි අපිට මුහුණ දෙන්න වෙලා තියෙන දේ කියලා හිතන්න. එතකොට එයාට මේ ජීවිතේ සැනසෙල්ලක් ලබන්න පුළුවන්. අපිට හැමදාම සැපයි කියලා හිතන්න එපා. අපිට හැමදාම මේ ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. අපිට නොයේක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අපි මේ ජීවිතේ හොඳින් හිටියට, අපි මේ ජීවිතේ අපි යම් විදියකට හදාගත්තට අපි සසරේ කරපු දේවල් තියෙනවා. අපිට සසරේ ගොඩාක් වැරදිච්ච දේවල් තියෙනවා. අපි සසරේ ගොඩාක් මුලා වෙලා තියෙන ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා අපි පොඩි බැඳ ගහත්ත දේවල් අපිටම විසඳ ගන්න වෙනවා. ඒ නිසා ඔබ හොඳට හිතට ගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දුකෙන් නිදහස් වෙන්න එන මේ ජීවිතේ මුහුණ දෙන සෑම දෙයක්ම අත්දැකීමක් කරගෙන දුකින් නිදහස් වෙන්න. පින් කරන්න, කුසල් කරන්න ඔබට පුළුවන්. ඔබ විඳවන කෙනෙක් නම් ඔබට අනිවාර්යෙන් පුළුවන් මේ සසරෙන් නිදහස් වෙන්න. දුක් විඳින අය දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා අද දහම් සිතිවිල්ල විදිහට අපි ගෙනෙන්නේ දේ ඔබ දුකෙන් නිදහස් වේවා කියන සිතිවිල්ල අපිට තියෙනවා. ඉතින් අද දහම් සිතිවිල්ල අපි එකම එක්කෙනෙකුට පින් පිණිස තමයි මේ දහම් සිතිවිලි ඉදිරිපත් කරන්නේ. ඒ තමයි ගණේ මුල්ල කැන්දලියද්ද පාළුවේ පදිංචි විසල් චන්දිර ප්‍රේමරත්න පුංචි පුතාට කතා කරන්න අමාරුයි. මාගේ ජීවිතේ මම මේ චිත්ත ප්‍රසාදයේ මේ ධර්ම කරුණ සීවක් කළේ ඒ දරුවට පින් පිණිස. ඒ දරුවට කතා කරන්න මේ ධර්මයේ අනිත් අයට කීමේ පින, ධර්මයේ අනිත් අයට ලැබීමේ පින උපකාර වේවා කියන අදහසින්. ඒ විසල් චන්දිර ප්‍රේමරත්න පුතා නිදුක් වේවා, නිරෝගී වේවා, කතා කිරීමේ ශක්තිය ඇති වේවා. ඒ දරුවට සියලු යහපත වේවා. ඒ දරුවටත් මේ දුක් විඳින ජීවිතෙන් නිදහස් වෙන්න ලැබේවා. ඔබගේ ජීවිතේ ඔබ මුහුණ දෙන සෑම අත්දැකීමක්ම ඔබට ආශිර්වාදයක් කරගන්න. ඔබ දුක් විඳින කෙනෙක් නම් ඔබටයි මේ ධර්මයේ හේතුව දුක් විඳින කෙනයි දුකෙන් නිදහස් වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාට සසර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දින ධම්මචින්තා සදහම් සිතුවිල්ල සඳහා දායකත්වය දරනු ලැබුවේ ගණේමුල්ල කැන්දලියද්ද පාළුවේ පදිංචි පින්වත් විසල් චන්දිර ප්‍රේමරත්න පුතණුවන්ට සෙත් පැතීම පිණිස දෙමාපියන් ආච්චි